Hi guys! අද අපි යන්න හදන්නේ රමාඩා හොටෙල් එකේ හයි ටී බුෆේ එකට. දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ කාර් පාක් එකට. ඒගොල්ලන්ගේ කාර් පාක් එක තියෙන්නේ එතනම ඇතුලෙන් තව චූටි පාරක් තියෙනවා. ඒක ගියාම තමයි කාර් පාක් එක හම්බ වෙන්නේ. කාර් පාක් එක ඉස්සරහින් ඒගොල්ලන්ගේ පොඩි එන්ට්‍රන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ එන්ට්‍රන්ස් එකෙන් තමයි අපි ඇතුලට ගියේ. මේක තමයි ඒගොල්ලන්ගේ පූල් ඒරියා එක. ඔතන ඉස්සරහෙන් ඇතුල් වුණාම තමයි ඒගොල්ලන්ගේ හයි ටී බුෆේ එක සර්ව් කරන රෙස්ටොරන්ට් එක තියෙන්නේ. මේක තමයි ඒගොල්ලන්ගේ ලොබි ඒරියා එක. ඉතින් ලොබි ඒරියා එක ළඟම තමයි ඒ රෙස්ටොරන්ට් එකක් තියෙන්නේ. අපේ රිසර්වේෂන් එක ගැන එතනින් එක්කෙනෙක්ට කිව්වහම එයා අපිව ටේබල් එකට එක්කගෙන යනවා. දැන් අපි බලමු බුෆේ එකේ මොනවාද තිබ්බේ කියලා. මේ පැත්තේ නම් තිබ්බේ චූටි අයිටම්ස් වගේ. සැලඩ්ස්, සෑන්ඩ්විච්, එතකොට සුෂි වර්ග, ඒ වගේ පොඩි අයිටම්ස් කීපයක්ම මේ පැත්තේ තිබ්බා. මම ඔයගොල්ලන්ට නේම් ටැග්ස් එකම පෙන්නන්නම්. එතකොට ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන් මොන වගේ දේවල්ද මේ පැත්තේ තිබ්බේ කියලා. අච්චාරු, ෆෘට් සැලඩ්, එතකොට බිස්කට් වර්ග වගේ අයිටම්ස් කීපෙකුත් තිබ්බා. ස්පෙෂලි කියන්න ඕන දෙයක් තමයි මේගොල්ලන්ගේ සුෂි වර්ග නම් හැම එකක්ම හොඳටම රහට තිබ්බා. මැංගෝ දාපු වර්ග කීපෙකුත් තිබ්බා. ඒව නම් මට වැඩි සෙට් වුණ නැහැ. හැබැයි අනිත් වර්ග ඔක්කොම නම් සෑහෙන්න හොඳ ලෙවල් එකක තිබ්බා. අයිටම්ස් නම් වර්ග ගොඩක් තිබ්බා. හැබැයි මේ පේන ඔක්කොම අර කලින් තිබ්බේවා රිපීට් වෙවි තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති අර එකම જાති තමයි දිගටම රිපීට් වෙවි තියෙන්නේ. මේ බලන්නකො මෙතන තියෙනවා සැලඩ්ස් කෝන් එකක්. ඉතින් වෙන හයි ටීස් වල ඔයගොල්ලෝ සැලඩ්ස් කෝනර්ස් දෙකලා තියනවාද? එතකොට රෙඩිමේඩ් සැලඩ් එකකුයි ඊට අමතරව කස්ටමයිස් කරගන්න පුළුවන් අයිටම්ස් කීපයක් තිබ්බා. මෙතන තියෙනවා චූටි බන්ස් කෝන එකක්. ඒගොල්ලන්ගේ හයි ටී එකේ සූප් එකකුත් තිබ්බා. එතකොට අපි ගියපු දවසේ තිබ්බේ ක්‍රීම් ඔෆ් චිකන් සූප් එකක්. දැන් අපි බලමු ඒගොල්ලන්ගේ ඊළඟ සෙක්ෂන් එකට ගිහිල්ලා මේ සෙක්ෂන් එකේ තිබ්බේ ටිකක් මේන් මීල්ස් වගේ අයිටම්ස්. පැස්ටා, නූඩල්ස්, ෆ්‍රයිඩ් රයිස්, එතකොට ෂෝට් ඉට්ස් වර්ග වගේ දේවල් තමයි මේ සෙක්ෂන් එකේ තිබ්බේ. ඕගොල්ලන්ට පේනවා ඇති ෆුඩ් අයිටම්ස් නම් හයි ටී එකක් වගේ නෙමෙයි, නිකන් ඩිනර් බුෆේ එකක වගේ තියෙන්නේ. හැබැයි ෆුඩ් අයිටම්ස් වල ටේස්ට් එක ගැන කිව්වොත් නම් ඇත්තටම එහෙම ලොකු රහක් නම් තිබ්බේ නැහැ. හරිම ඇවරේජ් රහක් තිබ්බේ. ගොඩක් ෆුඩ් අයිටම්ස් වල අපිට තේරිච්ච දෙයක් තමයි ලුණු මදි ගතියක් නම් තිබ්බා. හැබැයි සූප් එකට නම් ඇත්තටම ලුණු වැඩි ගතියක් තමයි තිබ්බේ. අපි දැන් ඒගොල්ලන්ගේ ඊළඟ සෙක්ෂන් එකට යමු. මේ සෙක්ෂන් එකේ තිබ්බේ බන්ස් වර්ග, එතකොට රොටි, පාන්, බිත්තර රොටි, ඒවත් එක කන්න හොදි වර්ග හැමත් මේ පැත්තේ තිබ්බා. මේ වගේ කෑම වර්ග සාමාන්‍යයෙන් ගොඩක් අඩුයිනේ හයි ටී බුෆේ වල. හැබැයි මේ බුෆේ එකේ හොඳ වැරයිටි එකක් තියෙනවා. ඒ බිත්තර රොටි එකේම හොඳ රහට තිබ්බා.
ඉවරයි කියලා හිතුවට බුෆේ එක තාම ඉවර නැහැ. ඒගොල්ලන්ගේ එළියේ කෑල්ලේ Thai tea බුෆේ එකේ තව අයිටම්ස් වර්ග කීපයක්ම තිබ්බා. එක්ෂන් ස්ටේෂන්ස් එහෙම තියෙන්නේ එළියේ. ඉතින් අපි ගියපු දවසේ තිබ්බා ඒගොල්ලන්ගේ පෑන් කේක් ස්ටේෂන් එකක්. මේ බලන්නකො මෙතන තියෙනවා හොපර් ස්ටේෂන් එකක්. ඉතින් ඕගොල්ලන්ට ආප්ප, බිත්තර ආප්ප එහෙම මෙතනින් හදාගන්න පුළුවන්. තව මෙතන තියෙනවා ඒගොල්ලන්ගේ තෝස ස්ටේෂන් එකක්. මෙතන තියෙනවා සාම්බාරු. මෙතන තියෙනවා වඩේ වර්ග. දැන් අපි යන්න හදන්නේ ඒගොල්ලන්ගේ බෙවරේජස් සෙක්ෂන් එකට. හොට් බෙවරේජස් තියෙනවා. ඕගොල්ලන්ට කැමති විදිහකට ටී, කොෆි ඕන දේ මෙතනින් හදාගන්න පුළුවන්. අපි ගියපු දවසේ ඒගොල්ලන්ගේ කෝල්ඩ් බෙවරේජස් වලට තිබ්බේ අයිස් කොෆි එක මික්ස් ෆෘට් කෝඩියල්. දැන් එහෙනම් අපි ගිහින් බලමු ඒගොල්ලන්ගේ ඩෙසර්ට්ස් කෝන් එකේ මොනවද තිබ්බේ කියලා. එක එක ජාතිවල කේක් වර්ග නම් සෑහෙන ගොඩක් මෙතන තිබ්බා. ඊට අමතරව ඩෝනට්ස්, චීස් කේක්ස්, මූස් වර්ග, රම් බෝල්ස් එහෙම සෑහෙන ගොඩක් මෙතන තිබ්බා. ඩෙසර්ට් සෙක්ෂන් එකේ විශේෂ දෙයක් තමයි ඒගොල්ලන්ගේ තිබ්බ චොක්ලට් ෆවුන්ටන් එකක්. මම වීඩියෝ කරන වෙලාව නම් ඒගොල්ලන්ගේ චොක්ලට් ෆවුන්ටන් එකයි අයිස්ක්‍රීම් එකයි දාලා තිබ්බේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් එකයි චොක්ලට් ෆවුන්ටන් එකයි දැම්මට පස්සේ. දැන් අපි කතා කරමු බුෆේ එකේ ඩීටේල්ස් ගැන. ඉතින් මේ බුෆේ එක එක්කෙනෙක්ට රුපියල් 4100ක් වුණා. අපිට නම් කාඩ් ඔෆර් එකක් හම්බුණා 120ක. එතකොට උනේ 3280යි. අපි එන්න කලින් මේගොල්ලන්ට රුපියල් 5000ක ඇඩ්වාන්ස් පේමන්ට් එකක් කරලා එන්න ඕන. බුෆේ එක සර්ව් වෙන්නේ නම් වීක් එන්ඩ්ස් වල හවස 3 ඉඳන් හවස 6 වෙනකම්. මේකට සෙනග නම් සෑහෙන ඉන්නවා. ඉතින් කලින් රිසර්වේෂන් එකක් දාලා එන්න. කාඩ් ඔෆර්ස් එහෙම තියෙනවද කියලා රිසර්වේෂන් එක දාද්දී ඔයගොල්ලන්ට අහලා බලන්න පුළුවන්. ඉතින් අදට මගේ vlog එක ඉවරයි. මගේ අනිත් වීඩියෝස් උත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න.